මේ ටීචර්ස් ලාගේ විනය බලන්නෙත් මම තමයි. විනය තමයි වැදගතම දේ. හැබැයි ඉතින් කවුරුත් නැති වෙලාවට පොඩි ආතල් එකක් ගත්තට පවක් නෑනේ. ඔයා තමයි මේ පවුලේ පළවෙනි දරුවා. මොකක්ද ඉතින් කියන්න තියෙන්නේ? අම්මට සිරි මම ඉපදිලා තියෙන ලංකාවේද යකෝ මාව ආපහු ඇතුළට දාපල්ලා. ඒ වුණාට පුතේ ඔයා ඉපදිලා තියෙන්නේ රාජපක්ෂ පවුලේනේ. අම්මට. එහෙනම් අවුලක් නෑනේ. ජීවිත කාලෙම ජොබ් කරන්න ඕනේ නෑනේ. ෆ්‍රයිඩ් රයිස් ඕනේද? මම තමයි මේක හොදටම කරන්නේ Lamborghini GTR. මේවා විකුණලා තමයි මං ගේම ගහන්නේ. කොහෙද පුතා මේ යන්නේ? අපේ අම්මා හලින් අලකයි අයිස්ක්‍රීම් දෙනම් කියලා බෙහෙත් පෙව්වා. ඒත් දුන්නේ නෑ. මං යනවා ආච්චිලා දිහා. ඔයා අද බඳින්නද යන්නේ? ඔයාට පිටුද මම තාම පොඩිනේ. අද බාප්පි බඳිනවා මම මල් කුමාරයා. ඇයි මේ ඔයා අද ස්ට්‍රෙස් එකකින් වගේ? මට මේක කරන්න බෑ අනේ. හැම වෙලේම ඇවිල්ලා කවුරු හරි කම්මුල මිරිකනවා මගුල. කම්මුල මිරිකලා කියනවා තාත්තා වගේලු අම්මා වගේලු ආච්චි වගේලු. අනේ මගේ කම්මුල මිරිකන එක නවත්තන්න මගුල. Emotional damn it. දැන් පාන්දර 2යි. ගෙදර හැමෝම සැපට නිදි. මගේ මිෂන් එක තමයි එයාලගේ නිින්ද නැති කරන එක. එහෙනම් අපි මෙහෙමයි පිඳන් හොදන්නේ. අපි මෙහෙමයි වලන් හොදන්නේ. ලා 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 ලා. අම්මිට අද ගොඩක් සතුටු හිතේ. මේ ටික මම හොදලා දැම්මාම මට අයිස්ක්‍රීම් එකකුත් දෙයි කන්න. චුටි පුතා මොකද්ද දෙයිනේ මේ කරන්නේ? මුළු කුස්සියම වතුර. හුටා. ඉතින් ආච්චි එක්ක කොහොමද දවස ගෙව්වේ? අනේ ඉතින් මාව දෝයි කලන්න ආවේ අච්චි මට කලින් අච්චි දෝයිනේ. ඇයි පුතා අද ඔයා තරහින් වගේ? මට බෑ අනේ. අම්මි අම්බුන් කවද්දි බත්තස් හංගල කලවලු කැව්වා. තිත්තයි බෑ. කොහෙද මේ යන්නේ අද? දෝනිව ගන්න යනවා. අද අපි පළවෙනි පාට මොන්ටිසෝරි යනවා. මං යන්නම් හොඳටම පරක්කුයි. නයිස්. අපට කියන්න පුළුවන්ද? ඇයි ඔබ උඩරට රාජධානිය පාවා දුන්නේ? වෙන මොකටද? මත්පැන් වලට තමයි. මේ කොත්තු මෙච්චර රස ඇයි කියලා කියන්න පුළුවන්ද? රහස තමයි හරියට ලුණු දාලා මගේ ආදරෙත් කලවම් කරන එක. මගේ ආදරෙත් කලවම් කරන එක. අයියේ මට හැම වෙලාවෙම මොනවා හරි කන්න හිතෙනවා. මට මේක නවත්ත ගන්න විදියක් කියන්න. ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඈ බොල නරයෝ. උඹ මොකද අපායට එන්න හේතුව? අනේ යම රජතුමිනි. සමා වෙන්න මම කන්න හෙන්නේ නැති කේනෙට වොයිස් මෙසේජ් දැම්මා. ඈ බොල මුගේ පුකට උල තියපිය. ඒ ඔයි. මන් දැන් පැය ගාණක් හොයනවා මුවව හොයාගන්න බැරි වුණානේ. උඹලා එහෙම දැක්කොත් ලොකේෂන් එක මට දාපන්. හා. මූ කොහෙ ගිහිල්ලාද මන්ද? Okay. ඔහොම නැවතියක්. මේ රෑ කොහෙද යන්නේ උඹ? මහා සොහොනා නේද? ගහන්න එපා අයියේ. බය වුණාද මම මහා සොහොනා නෙමෙයි යන්නේ. හන්දියේ කොළු කුමාරානි. කොළු කුමාරානි. Bless you. මේ ඔයි බුරියානි සුවඳක් එනවනේ. මට නම් එහෙම සුවඳක් එන්නේ නැහනේ. ඒක තමයි යෝධිය කියන්නේ. ගිහිල්ලා උයපිය ෆෝන් එකේ ඉල්ලලා ඉන්නේ නැතුව රෙද්ද. පුතා මොකෝ අවුලෙන් වගේ. ලොකුම ප්‍රශ්නේ තමයි මම බෝලයක් වගේනේ. හැමෝම ඇවිල්ලා මාව මිරිකනවා ඉඹිනවා. හරි කරදරයි ඒක මට. අර තාත්තේ අර බලන්නකෝ මට පිටසක් වල යානයක් නේ. අන්න එනගත්තා. සුවර් එකටම ගෑණියෙක් තමයි පදින්න නැත්තේ. ආච්චිට මං කියනවා සීයා රෑට ඇදයට තියාගෙන අරක්කු බොනවා කියලා. පිස්සුද බොල. ඔය මන් රැට එළියට යන්න කම්මැලි කමට චූ කරන්නේ ඔය බෝතලේට. මේ අඩෝ කොමඩ් එකේ ෆ්ලෂ් කරනකොට බටන් දෙකම එකට එබුවාම මොකද වෙන්නේ? උඹේ බෙට්ටේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ඕටෝ පයිලට් මෝඩ් දාලා යන්නේ මොකද මේවා පදින්න බෑ ලයිසන් ගන්න කලින් ඉඳන් අට්‍රැක්ටර් විතරයි පැදලා තිබ්බේ. අද අපේ එක්කෙනාගේ උපන් දිනේට සර්ප්‍රයිස් කරන්න කාමරේ අස් කරලා තියන්න ඕන.
උඹ හොඳට ඉගෙන ගත්තේ නැත්නම් මේ වගේ කාලකන්ණියෙක් වෙන්න වෙයි. අනේ ඵලයන් ගෑණියේ යන්න. මං software engineer කෙනෙක්. අද ඉරිදානේ. what ඩෝ කවුද යකෝ තට්ටුවට ගංජ වෙනුවට මෝරා පාරක් තියලා තියෙන්නේ උතුර දකුණ මාරු වෙන්න වැදුනා අව නැද්ද උඹ දැන් ඵලයන් මං උතන් අරන් එන්න මතක් කරලා සීනි වැඩියෙන් දාලා ප්ලේන් ටිකක් හදන් වරේ. ඔයි තමුසලාගේ ෂෙෆ්ට කියනවා කොණ්ඩේ කපා ගන්න කියලා මේ බලනවා. මේතන ක්‍රෙල් කොණ්ඩ ගහක්නේ. සෝරි සර්. ඒත් කැඩේ කියන්නේ අපේ ෂෙෆ්ගේ කොණ්ඩේ නෑනේ. මොකක් කිව්වා? මේ අවුරුද්දක් දැන් ඉවර වෙන්නයි යන්නේ. ඉතින් කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ අවුරුද්දේ මගේ අතින් වරදක් වුණා නම් මගේ අතින් ඔයාගේ හිත රිදුනා නම් ඇත්තටම මම ඒව කරේ හිතලා යකෝ යනේ all my haters අපිට කියන්නකෝ බලන්න මේ ලෝකේ නැතුවම් බැරි දේ මොකද්ද? වෙන මොනවාද මල්ලි? අපේ මිනිහගේ ඔළුව කන එක තමයි. දවසට එකපාරක් හරි ඔළුව කැවෙන්නේ නැත්නම් මට නිින්ද යන්නෙත් නැහැ. ඇයි පුතා මේ තරහෙන් වගේ? අම්මි අර නාට්‍ය ටික බලලා ඉවර වෙනකම් මට කන්න නෑ ලෙද්ද. මට බඩගිනි අම්මියෝ. මේ සෙනසුරාදා වැඩට එන්න වෙනවා. හරිද? අනේ බොස් සෙනසුරාදාට අපේ පැත්තේ බස් අඩුයි. එන්න ටිකක් පරක්කු වෙයි. කොච්චර වෙලා යයිද එන්න? බය වෙන්න එපා බොස්. සඳ වේදි මම මෙතන. චෙෆ් අලුත් අවුරුද්දට අපිට ඕෆ් එකක් දෙයි නේද? මල්ලි මම පොඩි දෙයක් කියන්නද? අවුරුදු නිවාඩු කියන්නේ සෙලවෙන මනස. පිට නෑ 100යි. පිට නෑ 100යි. ඇවිත් ගන්න මහත්තයෝ. අඩේ එච්චර ලාභයිද? මට හොඳ දෙකක් දෙන්න. බලු වැට කරන්න එපා මිනියෝ. ගත්ත ෂර්ට් වල පිටිපස්ස නෑ යකෝ. තොට හොඳක් වෙන්නේ නෑ. මහත්තයා මම විකුණද්දිම කිව්වේ පිට නෑ කියලා. පිට නැති හින්දා තමයි 100ට දුන්නේ. මොකෝ බං ඇස් රතු වෙලා? ජොයින්ට් එකක් ගැහුවා බං ඒකයි බොරු කියන්න එපා යකෝ. උඹ හොඳටම අඩලානේ. උඹ හොඳටම ඇඩුවා නේද වැලන්ටයින් සමරන්න කෑල්ලක් නෑ කියලා. ඵලයන් බං යන්න බොරු කියන්න එපා යකෝ. උඹ හොඳටම ඇඩලා. ඉඳා පත්තු කරපන්. ඒ කෑලි වගේ දෙයක්ෝ මේ කෑල්ල. වැදුනොත් හඳේ. හෙට මැරුණත් සැපේ ඉඳපන්. වැදුනොත් හඳේ. සීයේ මේක අද විද්දම අත ටිකක් රිදෙන්න ගනි. හැබැයි ටික දවසක් යද්දි රිදෙන්න. ඒ නන්දුවේ මං තව ටික දවසකින් එන්න. nice අන වෙනයි බයිලා වෙනයි. මට ආරංචි වුණා උඹලා මාව කැත විදියට මීම්ස් වලට ගන්නවා කියලා. පොඩි බයක්වත් පෙන්වපන් යකෝ මට. කොහොම මීම්ස් වලට ගත්තාම මං කොහොමද යකෝ රෙද්දක් ඇඳන් පාර යන්නේ. හිතන් ඉන්නේ මම හේමාල්ට බයයි කියලාද? නෑ යකෝ. ඒක රංගපෑමක් විතරයි ඌගෙන් ගුටි කැවට. ඌ මට ඒකට ගෙව්වා. මං එහෙම හරි රංගපෑවා. උඹලා මොනවටද ඉඳලා තියෙන්නේ? උඹලා ඉඳලා තියෙන්නේ මොන්ටිසෝරියේ මලකට විතරයිනේ. ඒක නිසා කටයි පුකයි වහන් හිටපල්ලා. මතක තියාගන්න. ඔය මොන අයියලා වැඩ දැම්මත් මම තමා යකෝ මේකේ රියල්ම ජී. උඹලා ඇටේවත් නැහැ මම වැඩ දාද්දි. කියන්න බලන්න මේ ලෝකේ ඔබට නැතුවම් බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි? මගේ ගෑණිගෙන් බැනුම් අහන එක තමයි. කෑම නැතුව හිටියත් දවසක් හරි යාගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් නිින්ද යන්නේ නැහැ. ඔයාගේ මහත්තයා කරපු ලොකුම මෝඩ වැඩේ මොකද්ද කියන්නකෝ? වෙන මොකද්ද? මාව කසාද බැන්ද එක තමයි.